සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අලුත් වීඩියෝ එකකට. අද අපි බලන්න යන්නේ HTML, CSS සහ JavaScript භාවිත කරලා කරපු 2D game එකක්. අපි බලමු කොහොමද මේ game එක කියලා. මම මගේ ඔක්කොම codes ටික write කරන්න පාවිච්චි කරේ Visual Studio Code කියන application එක. මම මේකෙදි use කරලා තියෙනවා special keys විදියට enter key එකයි space key එකයි දෙක. අපි enter key එකෙන් තමයි game එක start කරන්නේ. ඒ වගේම අපි play run කරන්න පටන් ගන්නෙත් enter key එකෙන්. ස්පේස් කී එකෙන් අපි කරන්නේ ජම්ප් කරන එක. අපිට මේ ගේම් එකේ ටාස්ක් එක විදිහට තියෙන්නේ ස්කෝර් එක 1000 කම්ප්ලීට් වෙනකම් අපිට හම්බෙන බාධක වලින් අපිට බාධක විදිහට හම්බෙන්නේ මේකෙදි ෆ්ලේම්ස් වලින් බේරිලා ස්කෝර් එක 1000 වෙනකම් යන එක විතරයි. අපි මේකෙදි 1000 ස්කෝර් එක රීච් කරාම අපිට එනවා alert එකක් you won press OK to play again කියලා. ඒ වගේම අපි මේකෙදි dead වුණොත් ඒ කියන්නේ අපි බැරි වෙලාවත් ෆ්ලේම් එක වැදිලා අපි ඩෙඩ් වුණොත් එතකොට අපිට alert එක එන්නේ you died press OK to restart කියලා. මේ දෙකේදීම අපිට alert දෙයක් හම්බ වෙනවා. අපි ගේම් එක ඕන් කරත් අපි ගේම් එක ඩිෆීට් වුණත්. අපි දැන් එක ගේම් ප්ලේ එකක් ප්ලේ කරලා බලමු. හරි අපි දැන් බලමු මම මොනවද මේ ගේම් එක හදන්න යූස් කරන් දෙන කෝඩ්ස් කියලා. මුලින්ම අපි ඕපන් කරගමු අපේ HTML කෝඩ් එක. මුලින්ම HTML version tag එකකින් මම HTML කෝඩ් එක ඕපන් කරගෙන තියෙනවා. ඒ වගේම මම මේක ටයිටල් එක විතර යොදාගෙන තියෙනවා Red Hat Boy කියන නේම් එකෙන්. ඒ වගේම ඒත් එක පහළ තියෙන link rel වලින් මම මගේ CSS sheet එක මේකට link කරගෙන තියෙනවා. ඒත් එක්කම ඊට පහළින් දෙන body tag එකේදී මගේ ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ස්කෝර් එක ඒ වගේම මගේ කැරක්ටර් එක පෙන්නුම් කරන ඩීටේල්ස් මම ඇතුළත් කරගෙන තියෙනවා. මම කෝඩ් එක JST එක අටැච් කරන්න යූස් කරේ මේ පෙන්නලා තියෙන කෝඩ් ලයින් එක. හරි දැන් බලමු මගේ මොනවද තියෙන CSS කෝඩ්ස් ටික කියලා. හරි අපි දැන් බලමු මොනවද මම මේකට යූස් කරලා තියෙන JavaScript කෝඩ්ස් කියලා. මුලින්ම මම මේක යූස් කරලා තියෙන්නේ enter key එකයි space button එකයි අවශ්‍ය වෙන කෝඩ්ස් ටික. ඒ වගේම ගේම් එක ස්ටාර්ට් වෙච්ච වෙලාවෙ ඉඳන් ඕන වෙන run sound එක score update වෙන එක background move වෙන එක වගේම flames create වෙන codes මම මේකෙදි include කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ මම run එක රදාලව මම කෝඩ් කරගත්ත මගේ commands ටික. ඒත් එක්කම ඊට යටින් තියෙන්නේ මම jump function එකට use කරපු codes ටික. ඒත් එක්කම මෙතනදී මම පාවිච්චි කරලා තියෙනවා මගේ score එක updates කරන්න ඕන function එකට අදාළව එතනදී පාවිච්චි කරන commands ටික. මේ තියෙන්නේ මම මගේ background එක move කරන්න ඕන වෙන විදිහට හදාගත්ත මගේ commands ටික. මෙතනදී මුලින්ම බලා ගන්න පුළුවන් මම මගේ game එකේදී flames create කරන්න පාවිච්චි කරපු codes ටික. ඒ වගේම ඒත් එක්කම යටින් තියෙනවා මම flames move කරන්න ගත්ත codes ටිකත්. ඒ වගේම මේ අන්තිමේට තියෙන්නේ මම මගේ character එකේ dead function එක හදපු codes ටික. එතනදී මම play dead එකේදී එන music එකත් play dead animation එකත් create කරගෙන තියෙනවා. ඉතින් guys මේක තමයි මම හදපු game එක. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.